කතා කරන්නේ මිනිස් සිරුරේ පටක සත්ත්ව පටක සත්ත්ව පටක අපි කතා කරලා තියෙන අපිච්ඡේද පටකය පේශි පටකය සම්බන්ධක පටකය ඒවට අදාළ වීඩියෝස් නරඹන්න. දැන් අද කතා කරන්නේ අපි ස්නායු පටකය. ස්නායු පටකයේ තැනුම් ඒකකය මොකද ළමයි කියන්නේ? ස්නායු පටකයේ තැනුම් ඒකකය මොකද්ද? ස්නායු සෛල න්यूरෝන ස්නායු සෛල න්यूरෝන මේවා විනාශ වුණොත් නැවත ඇදෙන්නේ නැහැ. න්यूरෝන එක කොටස් අනිවාර්යෙන් නම් කරන්න එනවා. න්यूरෝනේ ප්‍රධාන කොටස් දෙකයි. සෛල දේහය ප්‍රසර. සෛල දේහය ප්‍රසර. මේ කුඩා ප්‍රසර අනුශාකිකා. දිගින් වැඩි ප්‍රසරය අක්ෂණය. දිග වැඩි ප්‍රසරය අක්ෂණය. අක්ෂණය වටේ තියෙනවා මයලීන් කොපුව. මේ මයලීන් කොපු තියෙන එකේ වාසිය මොකද්ද? ආවේග සන්නයන වේගය වැඩි වෙනවා. මයලීන් කොපු නැති තැන් රැන්වියර් ගැට. රැන්වියර් ගැට. හරි? එතකොට මේ තියෙන්නේ උපාගම මොකද්ද? කුඩුම්බි. නියුරෝන දෙකක් හමු වෙන තැන මේවා එකට ගැටෙන්නේ නැහැ. උපාගමය. එතකොට මොකද්ද ඊළඟ කතාව? මයිලින් කොපු වීටීමේ වාසිය මොකද්ද? ආවේග සන්නයන වේගය වැඩි වෙනවා. මයිලින් කොපු නැති තැන රැන්වියර් ගැට. එතකොට අපේ ශරීරයේ නියුරෝන වර්ග 3ක් තියෙනවා. මේ තියෙන නියුරෝන වර්ග 3 බලන්න. සංවේදක නියුරෝන. සංවේදක නියුරෝන වල සෛල දේහයක් තියෙනවා. දෙපැත්තේ තියෙනවා ස්නායු තන්තු. සෛල දේහය දෙපැත්තේ ස්නායු තන්තු තියෙනවා. අනිත් එක මොකද්ද? අන්තර්හාර නියුරෝන. මේ අන්තර්හාර නියුරෝන තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඇතුලේ. එයා කරන්නේ සංවේදක නියුරෝනයි චාලක නියුරෝනයි අතර සම්බන්ධතාව. අන්තර්හාර නියුරෝන අඳුන ගන්න විදිය බලන්න. අක්ෂණය කෙටි අනුශාකිකා බහුලයි. අවසානව තියෙනවා මොනවද? චාලක නියුරෝන. ඒකේ අක්ෂණය දිගයි. එහෙනම් මම මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ චාලක නියුරෝනය. එහෙනම් අනිවාර්යව දැනගන්න ඕනේ අපේ ඇඟේ තියෙන ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් ටික මොකද්ද? ඇස, කන, නාසය, දිව, සම. ඒගොල්ලෝ ලබා ගන්න උත්තේජ. ඇස ලබා ගන්නේ ආලෝකය. කන, නාසය, දිව වැඩිම උත්තේජ ගන්නේ කවුද? සම. ස්පර්ශය, පීඩනය, වේදනාව, උණුසුම, සිසිල. එහෙනම් අනිවාර්යයෙන් ස්නායු පටකය ගැන හොඳ අවබෝධයක් අරගෙන ගියොත් ජීව විද්‍යා ප්‍රශ්නෙන් ඔබට ජයග්‍රහණය ලබා ගත හැකියි.